අද අපි කතා කරන්නේ බුදුන් වහන්සේගේ අවසාන දානය ගැන. මහා බර සාකච්ඡාවල් ගොඩකට හේතු සාධක වෙච්ච බුදුන් වහන්සේගේ අවසාන දානය. අපි ගැන ඉතාමත් කෙටියෙන් විග්‍රහ කරගමු. ඒ ගැන සාකච්ඡා කරන්න පෙර කරුණාවෙන් මතක් කරනවා අපේ සමාහිත පරිසර පදනමේ මේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ශනිකව පහසුවෙන් අපේ මේ කුඩා වීඩියෝවන් ඔබ වෙත ලබා ගැනීමට හැකි වන පරිදි. හොඳයි, බුදුන් වහන්සේගේ අවසාන දානය ගැන එක එක කතා අපි අහලා තිනවනේ. බොහෝ දෙනෙක් කියන්න පටන් ගන්න තියෙන වර්තමානයේ ඌරුමස් බුදුන් වහන්සේ වැළඳුවයි කියලා. මේක ඇත්තටම සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. පැහැදිලිවම දැන් කරුණු හොයාගෙන තියෙනවා බුදුන් වහන්සේ අවසාන දානය මොකක්ද කියලා. අපි ගාව විස්තර තියෙනවා. බුදුන් වහන්සේගේ එතෙන් එන්න කලින් අපි බලමු කොහොමද මේ ඌරුමස් කතාව ආවේ කියලා. දැන් බුදුන් වහන්සේගේ අවසාන දානයේදී මේ ඌරුමස් කතාව ඇත්තටම ආවේ මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ විසුද්ධි මාර්ගය කියන මේ අටුවා පොතේ එන සඳහනක් සම්බන්ධයෙන්. ඉතින් උන්වහන්සේ සඳහන් කරනවා මේ බුදුන් වහන්සේගේ අවසාන දානය එක්කෝ ලපටි ඌරුමස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැසුණු ඌරුමස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලපටි උණ බඩ වගේ ඔන්නම කරුණු පහක් මතක් කරනවා. මේ මොකද ඒකට හේතුව වෙන්න ඇත්තේ සූකර කියන වචනය. එතෙන්දී පාලිය සඳහන් වෙන්නේ සූකර මද්දවේ. සූකර මද්දවේ. ඇත්තටම මෙතන මේ බුදුඝෝෂ ස්වාමීන් වහන්සේගේ ලොකු වරදක් තමයි මෙතන සිද්ධ වෙලා දින කියලා පැහැදිලිවම පේනවා. මොකද හේතුව මද්දවය කියන්නේ මාංශ වලට නෙමෙයි. දැන් පාලියෙන් මස් වලට කියන්නේ මාංශ කියලා. ඒතර පැහැදිලිව මෙතන මාංශ කතාවක් නැහැ. මාංශ කතාවක් නැහැ. ඒතර සූකර මද්දවේ කියන්නේ මොකක්ද දැන්? ඇත්තම සූකර මද්දවේ කියලා කියන්නේ අද වර්තමානයේ පාවිච්චි වෙන අද ආහාර වලින් ගත්තොත් ලෝකයේ තියෙන ඉතාමත්ම අනබිබවනීය ඖෂධීයතම රසවත්ම ආහාරය, මිල අධිකම ආහාරය තමයි මේ සූකර මද්දවේ කියන එක. ඒකට අද වර්තමානයේ කියන්නේ ට්‍රෆල් කියලා ඉංග්‍රීසියෙන්. ට්‍රෆල් TRUFFLE ට්‍රෆල්. මේ තව පොඩ්ඩකින් අපි මේ පොඩි මේක පින්තූරයක් දානවා. දැන් පේන එක ට්‍රෆල්. එතකොට ට්‍රෆල් කියන එක අදටත් ලෝකෙ විශේෂයෙන්ම ප්‍රංශ, ඉතාලිය වගේ රටවල් වල භාවිත වෙන දෙයක්. ඇමරිකාවෙත් ওই මිචිගන් වගේ ප්‍රාන්තවල මේ ට්‍රෆල් ගැන ට්‍රෆල් භාවිතා වෙනවා. මේක සාමාන්‍ය කෙනෙකුට ආහාරයට ගන්න හරි අමාරුයි. මොකද මේකේ තියෙන අධික මිල ගණන. මේක මිල සාමාන්‍යයෙන් ට්‍රෆල් රාත්තලක මිල ඩොලර් 2000 ඉඳලා 10000 වගේ ගණනකට අලුයි වෙනවා. මේකට කියන්නේ බ්ලැක් ඩයමන්ඩ් කියලා. බ්ලැක් ඩයමන්ඩ්. දැන් මේක ඇයි මේකට මේ සූකර මද්දවේ කියලා කියන්නේ මේක හාර ගන්න පුළුවන්. මේක හොයා ගන්න පුළුවන් ඌරන්ට, සූකරයන්ට. ඒ කියන්නේ මේක හැදෙන්නේ මේ හතු වර්ගයේ ඉන්නල වගේ ගෙඩි වර්ගයක්, හතු වර්ගයක්. ඒක රවුම් පොළොව යට හැදෙන්නේ අඟල් 10ක් විතර සාමාන්‍යයෙන් යටින්. හැම තැනකම හැදෙන්නෙත් නැහැ. එතකොට මේකේ ඒ ඉව තියෙනවා මේ ඌරන්ට මේක හරගන්න. ඉතින් ඌරෝ ඉතාමත්ම දැන් මේ ට්‍රෆල් හන්ටර්ස්ලා, එහෙම නැත්නම් මේ ට්‍රෆල් හොයන්න යන පුද්ගලයෝ මේ ඌරන් වර්ගෙන ඒ ප්‍රදේශවල කරකිනවා. එතකොට ඌරෝ එංගි ක්‍රියාකාරකම දැකලා ගහරන්න හදනකොටම ඌර වයින් කරලා පොඩි යකඩිනි වලින් මේක ඉස්මතු කරගන්නවා. ඉතින් අර මං කලින් කිව්වා වගේ රාත්තලක් ඩොලර් 2000 ඉඳලා 10000 වගේ ගණන් වලට යන්නේ බ්ලැක් ඩයමන්ඩ් කියලා කියන්නේ. හැබැයි දැන් නම් බල්ලන්වත් පුරුදු කරනවා. මොකද ඌරන්ගේ මේක මේ හොයා ගැනීම පහසු නොවන නිසා. ඒ කියන්නේ මේ මිල අධික නිසා. ඉතින් අපට හිතා ගන්න පුළුවන් ඇයි බුදුන් වහන්සේට අවසාන දානයේට මේ ට්‍රෆල් පාවිච්චි කරේ කියලා. මොකද ඒ කාලේ ඔය අපි කියන ඒවා කාලවකවානුවේදී බුදුන් වහන්සේ අවසාන දානය පිළියෙල කළේ චුන්ද කර්මාර පුත්‍ර කියන ධනවත් ව්‍යාපාරිකයා, සිටුවරයෙක්. ඉතින් එතුමාගේ අඹවන්නේ තමයි බුදුන් වහන්සේ අවසාන දාස ගත කරේ පිරිනිවන් පෑමට කලින්. එහිදී මේ සිටුවරයා හිතන්න ඇති බුදුන් වහන්සේ අබල දුබලයි, වයසයි. දැන් අදටත් ඒක විශ්වාස කරනවා මේ ට්‍රෆල් වලින් මේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. නැත්නම් ඒකට කියන්නේ මොකද ජීවි වාජීකරණ. එහෙම නැත්නම් වාජීකරණ නෙමෙයි. තමන්ගේ ශරීර ශක්තිය වැඩි කරන ඖෂධයක් හැටියටත් අධික පාවිච්චි කරනවා අදටත්.
ඉතින් ඒක නිසා මෙතුමා මේ ඊ타මත්ම දුර්ලභ අගනා ආහාරය බුදුන් වහන්සේට පිළිල කරන්න ඇති. පැහැදිලිවම අසනීප ඉන්න බුදුන් වහන්සේට ඌරුමස් දුන්නයි කියලා අපි කොහොමද හිතාගන්නේ? විදිහක් නැහැ. මොකද ඒ කාලෙත් ඌරුමස් කියන දේ සාමාන්‍ය කුලහීනයින්ගේ නැත්නම් අඩු කියන්නේ අඩු පැලැන්තියේ පුද්ගලයෝ පාවිච්චි කරන ආහාරයක් හැටියට තමයි සලකලා තින්නේ කියලා පොත්පතේ සඳහන් වෙනවා. ඉතින් ඒක ඉතාමත් පැහැදිලි. දැන් ඒ ගැන ලියවිච්ච පොත්පත් දැන් ඇමරිකාවේ තියෙනවා. The Last Meal of the Buddha කියලා පොතක් පළ වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම විස්තර සහගතව බුදුන් වහන්සේගේ ගමන් මාර්ගයේ ඒ පැත්තවල ගිහිල්ලා ඒක සාකච්ඡා කරලා ඒ පුද්ගලයෝ හමු වෙලා ඒ දැනුම තාමත් ඒ නේපාලයේ කියන ප්‍රදේශවල ඒ බුදුන් වහන්සේගේ අවසාන කාලයේදී ඒ ගමන් මාර්ගයේ සඳහන් වෙනවා. ඉතින් එහෙම ඊ타මත්ම විශේෂයෙන් හොයාගත්ත ආහාරයකට තමයි අපි මේ ඌරුමස් කියලා ඒ අනුව අපිත් දැන් මේ ඌරුමස් කන පුරුදු වෙලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඔය ට්‍රෆල් හන්ටින් ගැන YouTubes තියෙනවා. YouTubes වල මේ ඒ ගැන විස්තර ඇතු. ඉතින් ට්‍රෆල් කියන මම මුලින් කියපු වචනේ TRUFFLE YouTube එකේ සර්ච් කරන්න. එතකොට ඔයගලන්ට මේ ට්‍රෆල් හන්ටින් ගැන විස්තර හොයාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි බුදුන් වහන්සේගේ අවසාන දානය. එතකොට අර වැරදි මතයක් සමාජගත වෙලා තියෙන්නේ අර කියන අර බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ කියන පොතෙන්. හැබැයි උන්වහන්සේත් ඒ පොතේ කියලා තියෙනවා පොඩි ක්වොලිෆිකේෂන් එකක් කරලා තියෙනවා. ඒක නැත්තම් පොඩි සඳහනක් කරලා තියෙනවා මේක මගේ මතයයි මේක වැරදි වෙන්න පුළුවන් කියලාත් කියලා තියෙනවා. ඒකලම කියලා තියෙනවා මේ පහෙන් එකක් වෙන්න ඇති කියලා. එතකොට මේ පහෙන් එකක් නම් එතනම පැහැදිලි උන්වහන්සේ මේක හරියටම දැනගෙන හිටියේ නෑ කියන එක. මොකද පහම එක සැරේ වළඳන්න බෑනේ. එකම දේ ආකාර පහකින් ඉදිරිපත් වෙන්න දෙයක් නැති නිසා ඉතින් අපි මේවා ධර්මයට ගලපනකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි හැම වෙලාවෙම සැකේ වාසිය අර කිව්වා වගේ දෙන්න ඕනේ. ඒ චුදිතයට වින්දිතයට. ඉතින් අපි මේ මස්මාළු කෑම සඳහා මේක යොදා ගන්න එක හරි අසාධාරණයි. ඒක බෞද්ධ ක්‍රමය නෙමෙයි. බුදුන් වහන්සේ මස් කෑවයි කියාගෙන ඒ ප්‍රචාරය කරන ප්‍රචාරය කිරීම තුලින්ම බෞද්ධ සංස්කෘතියට බෞද්ධ දේශනාවට වෙන හානිය අතිමහත්. ඉතින් අපි හොඳ බෞද්ධයෙක් හැටියට අහිංසාවාදී බෞද්ධයෙක් හැටියට මේක හරියට ගලපා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් කියලා තමයි අපි මේ අවස්ථාවේදී මතක් කරන්නේ.